ආයුබෝවන් ඔයාලට මම අද ඔයාලට ගෙනාවේ දේවල් දෙකකින් හදන්න පුළුවන් රසම රස කෑමක්. මේ අමුද්‍රව්‍ය දෙක එකට කවලම් කරගන්න විතරයි තියෙන්නේ. හරිම ලේසියි, හරිම ඉක්මන්, විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් ටික පුරුදු විදියටම ඔයාලට පුළුවන් description box එකෙන් බලන්න. මම දැන් මුලින්ම කරන්නේ පුංචි බෝල් එකකට තද උණු වතුර ටිකක් දා ගන්නවා. දැන් මේ බෝල් එකට උඩින් තව බෝල් එකක් තියලා අපිට පුළුවන් චොක්ලට් ග්‍රෑම් 200ක් එකතු කරන්න. මෙතන මම මිල්ක් චොක්ලට්, ඩාර්ක් චොක්ලට් දෙකම අරගෙන තියෙනවා. කැමති ඕනම චොක්ලට් එකක් ඔයාලට එකතු කරන්න පුළුවන්. මේ චොක්ලට් දිය කරද්දී ඔයාලා කෙලින්ම ලිපේ තියලා දිය කරන්න එපා. මෙන්න මේ ක්‍රමයට හරිම ලේසියට ඔයාලට දිය කරගන්න පුළුවන්. ඊළඟට මේ චොක්ලට් ටිකට මම එකතු කරනවා ටින්කිරි ග්‍රෑම් 100ක්. දැන් ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණය හොඳට ඝන වෙනවා. ඊළඟට මම එකතු කරනවා නට්ස්. මේ නට්ස් එකතු කරන එක අනිවාර්ය නැහැ. නට්ස්, වියලි, පළතුරු ඔයාලා කැමති ඕනම දෙයක් එකතු කරන්න පුළුවන්. ඊළඟට මේ වගේ කොටු හැඩේ භාජනයක හොඳට තෙල් තවරලා පාච්මන්ට් කොලයක් දාගන්න. දැන් අපිට පුළුවන් අපේ මිශ්‍රණය දාලා මේ විදිහට හොඳට ලස්සනට මතු පිට හදාගන්න. දැන් ඔයාලා මේක පැයක් විතර හොඳට සෙට් වෙනතුරු ශීතකරණයේ තියන්න. සෙට් වුණාට පස්සේ මෙන්න මේ වගේ අපිට පුළුවන් පාච්මන්ට් කොලේ අයින් කරන්න. ඊළඟට ඔයාලා කැමති ප්‍රමාණය කෑලි වලට කපා ගන්න. හරිම රසවත්, හරිම ඉක්මන්, හරිම පුංචි වෙලාවකදී හදන්න පුළුවන්. ගෙදරට එන අමුත්තන් පුදුම කරවන්න පුළුවන් රසම රස අතුරුපසක්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.